අපිට මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මෙන්න මේ B කියන පොයින්ට් එකේ විභවය. හරි? මෙන්න මේ B මෙතන පොයින්ට් එකේ විභවය. මම එතන විභවයේ VB කියලා ගන්නවා. පළවෙනි එක තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් කර්චොප් නියම ඇප්ලයි කරලා මේක හදන්න. හරිද? ප්‍රශ්නයක් නැහැ කර්චොප් නියම ඇප්ලයි කරලා හදන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනේ අපිට MCQ පේපර් එකකට කොච්චර වෙලාවක් පියනවද කියලා පේපර් එක හදන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උත්තරේ වෙන්න. ඒ සාමාන්‍ය එක ප්‍රශ්නයකට විනාඩි දෙකකටත් වඩා අඩු කාලයකින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ උත්තරේට යන්න. ඒක නිසා කර්චොප් නියම වගේ එකක් ඇප්ලයි කරලා ඔයගොල්ලෝ හදන්න ගියොත් එහෙම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තමයි වෙලාව පිළිවෙල ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා අපි මේක බලමු ටිකක් කෙටි ක්‍රමයකට හදන්න. එතකොට මෙතන ගත්තොත් මම පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් හිතන්න මම නිකන් කෝෂයක් ගන්නවා. හරිද? හිතන්න නිකන් අපි හිතමු විදුද්ගාමක බලයේ E වෙච්ච කෝෂයක්. මේක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. හරිද? ඒතර විදුද්ගාමක බලය E වෙච්ච කෝෂයක මේක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්තම් මෙන්න මෙයාගේ දෙකලවර විභවාන්තරය. මම කියන්නම් මෙතන විභවයේ V1 මෙතන විභවයේ V2. මෙන්න මෙයාගේ දෙකලවර විභවාන්තරය මට ගන්න පුළුවන් මොකක් කියලාද? මෙයාගේ විදුද්ගාමක බලයට සමානයි කියලා. ඒතර මේ සර්කිට් එක බැලුවට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? බලන්න මෙන්න මේ 2 ohm ප්‍රතිරෝධකයේ මෙන්න මේ 2 ohm ප්‍රතිරෝධකයේ තියෙන සමාන්තරගත වගේ. හොඳට බලන්න මේ දෙන්නේ ඉන්නේ එකම විභවයක්. හරිද? මම මේ නිල් පාටින් පාට කරනකොට බලන්න ඒ දෙන්නගේ අත්‍යතරට තියෙන එකම විභවයක්. එහෙනම් මේ සමාන්තරගතයි. ඒතර සමාන්තරගත දෙන්නෙක් ඉන්නවා සහ ඒ දෙන්න සමානයි. මට මේක මේ දෙන්නගේ ලේසියෙන්ම සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන් කීයයි කියලාද? 1 ohm කියලා. ඒක ඔයගොල්ලෝ බැලුවට පස්සේ මෙන්න මේ සම්පූර්ණ සර්කිට් එක ඊටු ප්‍රතිරෝධ ඔක්කොම මෙන්න මේ 1 ohm 2 ohm මේ 2 ohm මේ 2 ohm ඔක්කොම සෙට් එකකින් ඉන්න කොහොමද ශ්‍රේණිගත? අපි දන්නවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ සෙට් එක කොහොමද සමග ප්‍රතිරෝධය හොයන්නේ? හරි ලේසි. මේක ඔක්කොම එකතු කරගන්න තියෙනවා. 2 2 4යි මෙතන 2 6යි 1යි 7යි. ඒතර ඕගොල්ලෝ දැන් පේනවා මොකක්ද සමග ප්‍රතිරෝධය 7 ohm එකක් කියලා. ඒතර මෙන්න මේ සර්කිට් එක බලන්න මේ සර්කිට් එක වලට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ 24යි වෝල්ට් කියලා විදුද්ගාම බලයේ තියෙන කෝෂය මොකක්ද කරන්නේ? මෙන්න මේ දිශාවට ධාරාව තල්ලු කරනවා. 10 වෝල්ට් කියන එක නම් මොකක්ද කරන්නේ? මේ පැත්තට ඔයාලට පේනවා ඇති දෙයකට තල්ලු කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? සමග විදුද්ගාමක බලය මට ගන්න පුළුවන් 24න් 10ක් අඩු කරලා. එතකොට සමග විදුද්ගාම බලය කිය දෙන 14යි. ඒත් කෙලින්ම මට මේක E සමානයි ER ඇප්ලයි කරොත් එහෙම ඔයාලට පේනවා. කෙලින්ම 14ට සමානයි මොකක්ද? මෙයානේ අපිට ආව සමග ප්‍රතිරෝධය 7යි. කෙලින්ම මට ධාරාව හොයාගන්න පුළුවන් කීයක් කියලාද I කියලා. හරිද? ඒත් කෙලින්ම මෙතන ධාරාව වෙන්නේ කීයද? 14 බෙදීම 7යි කියන්නේ ඇම්පියර් 2යි. හරි ලේසි. මේ ටික මම මේ ඔයගොල්ලෝ එක්ස්ප්ලেইন කරන්න ලොකු වෙලාවක් ගියලා මම ආයෙසරයක් කියනවා මේක තට්ටක් ගාලා ඔයගොල්ලෝ කරගන්න පුළුවන්. හරිද? ඒත් ඇම්පියර් 17 ඇම්පියර් 2ක් කරන්ට් එකක් තමයි මේ සර්කිට් එකේ පුරා යන්නේ. දැන් හොඳට බලන්න. දැන් මෙයානේ ලොක්කා. මෙයා තමයි මොකක් කරන්නේද? කරන්ට් එක පාස් කරන්නේ. ඒත් මෙයා මොකක්ද කරන්නේ? මෙයා මොකක්ද කරන්නේ? ඇම්පියර් 2ක කරන්ට් එකක් මෙතනින් පාස් කරනවා. දැන් බලන්න මෙතන ඇම්පියර් 2ක් ආවට පස්සේ මොකක්ද වෙන්නේ? මේ කරන්ට් එක බලනවා මේ පැත්තේ පාරයි මේ පැත්තේ පාරයි. මේන් යන පාරක් තියෙනවා මේන් යන පාරක් තියෙනවා. නේ? ඒතර මෙතනක් තියෙන අපි දැක්ක මොකද 2 ohm ප්‍රතිරෝධකය මෙතන තියෙන 2 ohm ප්‍රතිරෝධකය. එතකොට අපි දන්නවා සාමාන්‍ය කරන්ට් එක කියලා කියන්නේ මොකක්ද? ධාරාව. ධාරාව අපි දන්නවා සාමාන්‍ය මොකක්ද? බාධාව අඩුම තැනින් තමයි යන්නේ. හරි? ඒතර අපි දන්නවා ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද? බාධාව. ඒතර මෙතන තියෙන බලන්න මේ දෙපැත්තම ගත්තොත් එහෙම සමාන ප්‍රතිරෝධ තියෙන. ඒක සමාන බාධා තමයි තියෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? මේ ධාරාව දෙකට බෙදලා යනවා. මෙයා හරහා ඇම්පියර් එකක් යනවා. මෙයා හරහා ඇම්පියර් එකක්. දැන් ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් නේද? මෙන්න මේ 1 නැත්තම් මෙන්න මේ 2 ohm ප්‍රතිරෝධය කරා තියෙන විභවාන්තරය. මම ඒක වෙනම අදිනවා. මෙන්න මේ 2 ohm ප්‍රතිරෝධය කරා තියෙන විභවාන්තරය මට වෙනම හොයාගන්න පුළුවන් කොහොමද? මෙයා හරහා ඇම්පියර් එකක් යනවා. ඒතර මේ දෙන්න අතර විභවාන්තරය මට කෙලින්ම V සමානයි IR ඇප්ලයි කරන්න පුළුවන්. V කියන්නේ මොකක්ද? යාගේ දෙපැත්තේ තියෙන විභවාන්තරය. I කියන්නේ කරන්ට් එක. R කියන්නේ ප්‍රතිරෝධය. කෙලිම වෙනව කියන්නද? V සමානයි 2 වෝල්ට් 2 වෝල්ට් කියලා කෙනෙක් වෙනවා. ඒතර මෙයා හරහා තියෙනවනේ විභව අන්තරය 2යි. හොඳට බලන්න. අපිට ගාන දීලා තියෙනවා මෙන්න මෙතන භූගත කරලාලු තියෙන්නේ. ඒත් මෙතන භූගත කරලා අපි දන්නවා මොකද්ද? භූගත කරපු තැන විභවයේ බිඳුව. මෙතන විභවයේ බිඳුව. ඒත් මෙතන විභවයේ බිඳුවයි නම් මේ දෙන්න අතර විභවාන්තරයේ දෙකක් වෙන්න මට කියන්න මෙන්න මේ පොයින්ට් එකේ. මම නිකන් මෙතන මෙන්න මේ පොයින්ට් එක නිකන් ලක්ෂයක් කියන්න නිකන් අපි ගමු D කියලා. මෙන්න මේ පොයින්ට් එක D. හරිද? ඒ D පොයින්ට් එක තමයි මෙතන මේ ඇදලා තියෙන්නේ. අනේ D පොයින්ට් එක. හරිද? D පොයින්ට් එකේ විභවයේ කීයක් වෙන්න ඕනේ? අපි දන්නවා වෝල්ට් දෙකක් වෙන්න ඕනේ. VD වෝල්ට් දෙකක් වෙන්න ඕනේ. ඇයි ඒ? මෙහාගෙන් මෙහා අඩු කරාට පස්සේ අන්තරය දෙකක් වෙන්න. හරිද? දැන් බලන්න දැන් තමයි මම මෙන්න මේ කියලා දුන්න මෙන්න මේ පොඩි MCQ මෙතන දෙකට ඔයගලන්ට යන්න වෙන්නේ. බලන්න මෙන්න මේ සර්කිට් එක. සර්කිට් එකේ මෙන්න මේ 24 වෝල්ට් කියන එක නම් වෙනම ගත්තොත් එහෙම දැන් මම දැක්ක මොකක්ද මෙන්න මේ D කියන පොයින්ට් එකේ මෙන්න මේ 24 වෝල්ට් වල මෙන්න මෙතන තියෙනවා. හරි? එතන මෙතන 24 වෝල්ට් මෙන්න මෙතන මම පාගත්ත VD කියන විභවයේ 2යි වෝල්ට්. එතන මෙන්න මෙතන විභවය තමයි අහලා තියෙන්නේ. මේ V විභවය අහලා තියෙන්නේ. මෙතන V. එතන මෙතන විභවය VV කියලා කියනවා. අපි දන්නවා මොකක්ද සාමාන්‍ය මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපිට නැහැ කියලා දීලා තියෙනවා සහ මෙයාගේ මොකක්ද විදුලි ගානක බලය 24යි කියලා තමයි අපිට ගානේ දීලා තියෙන්නේ.
එතකොට මට මෙහෙම ගන්න පුළුවන් මෙයාගේ මෙන්න මේ කතන්දරේම තමයි තියෙන්නේ. මොකක්ද? අභ්‍යන්තර ප්‍රතිරෝධයක් රහිත විද්‍යුත් ගාමවල ඊ වෙන කෝෂයක ධාරාවක් ගියේ නැතත් එයාගේ දෙපැත්තේ විභවාන්තරය ආර සමාන දැන් විද්‍යුත් ගාමවලට සමානයි. මොකක් වෙන්න ඕනද? මෙන්න මෙයාගේ දෙකලකට විභවාන්තරය කියන්නේ VD පිළ VV සමාන වෙන්න ඕනේ මෙයාගේ විද්‍යුත් ගාමවලේ වෙන 24. අපි VD කණුව හොයාගත්ත කියන දෙකයි. නේ? ඒතර VB මට VB තමයි හොයන්න ඕනේ සමානයි. මෙතන මට ගන්න පුළුවන් 24යි කියලා. මේකට ඒ සුමි කරගන්න ඕගන්ට අන්තිම උත්තරයකට යන්න පුළුවන්. එතකොට පේන්නේ මොකද දෙකරින VB සමානයි 24යි. හරිද? එතන මට පේනවා VB කියන එක නම උත්තරයක් මොකක්ද දෙන්නේ? 24 මේ පැත්තට ඍණ වෙනවා. එතකොට ඍණ 22යි වෝල්ට් කියලා උත්තරයක් තමයි මට මේ ගාන සුළු කරලා පස්සේ එන්නේ.